සුබ දවසක් වේවා ඔයාලට. යස් මයි පුත් channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. ගොඩක් දවසකට පස්සේ තමයි මම වීඩියෝ එකක් අරගෙන ආවේ. අවුරුදු කාලයත් ළඟ එන නිසා ගෙදරට එන අමුත්තන්ට ඉක්මනින්ම හදලා සංග්‍රහ කරන්න පුළුවන් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් මේ පොඩි ළමයි වුණත් හරිම ආසාවෙන් කන්න කැමති කිරියා රෙසිපි එකක් තමයි මම අද අරගෙන ආවේ. මේ කිරියා එක හදාගන්නේ කොහොමද කියලා අපි වීඩියෝ එකකින් ගිහින් බලමු. මම හාල් පිටි ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. භාජනයක් ලිපෙන් තියාගෙන හාල් පිටි ග්‍රෑම් 200 මම විනාඩි 2ක් විතර බැද ගන්නවා. හාල් පිටියක බැදීගෙන එනකොටම අපේ අතට සැහැල්ලුවක් වගේම අල්ලලා බලද්දි වැලි වගේ අහු වෙනවා. ඒ ගාන එනකොටම ඔයාලා ලිපෙන් අයින් කරගන්න මේ පිටි එක. ඊට පස්සේ මම මේ හාල් පිටියකට සීනි ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. ඒ වගේම පොල් කිරි මිලිලීටර් 500ක් එකතු කරගන්නවා. මේ ඔක්කොම එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. පිටි කැට දිය වෙන්න හොඳින් කලවම් කරගන්න ඕනි. ඊට පස්සේ මම සීනි ග්‍රෑම් 200න් සීනි හැඳි 3ක් මම අයින් කරගත්ත අපේ කැරමල් එක සඳහා අපි මේ කිරියා එක හදාගන්න භාජනයේටම සීනි තේ හැඳි 3 එකතු කරගෙන අවශ්‍ය කැරමල් එක හදා ගන්නවා. සීනි ටික මුලින්ම මම මෙන්න මේ විදියට හැඳි ගානේ නැතුව චාච්චිය පොඩ්ඩක් කරකව සීනි ටික උණු කරගන්නවා. මෙන්න මේ විදියට පැණි ටික උණු වීගෙන එද්දී මම මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. මෙන්න මේ විදියට සීනි ටික දිය කරගන්නවා. දැන් මම අර මුලින්ම දිය කරගත් සීනි පිටි පොල් කිරි ටික එකතු කරගත් මිශ්‍රණය මම මේකටම එකතු කරගන්නවා. මේ වෙලාවේ අපි ගින්දර සාමාන්‍ය මට්ටමක තියාගන්න ඕනේ.
දැන් ඔන්න මේ මිශ්‍රණය ටිකක් ඝන වීගෙන එන්නේ. මම ලිපේ ගින්දර තව ටිකක් අඩු කරගත්තා. සාමාන්‍ය මට්ටමට වඩා ටිකක් අඩු කරගන්නවා. මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ බැදලා කුඩු කරගත් එනසාල් කරාබිනටි ටිකකුත් මම එකතු කරගන්නවා. ඒකම රටකජු සහ මුද්දරස් පලන් ටිකකුත් මම එකතු කරගන්නවා. ඔයාලට රටේ ඉඳි වුණත් මෙතෙන්ටි එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් ඔන්න මේ කිරියා එක හැදිලා ඉවරයි. දැන් මම මේක ලිපෙන් අයින් කරගන්නවා. මම කලින්ම හදාගත්ත භාජනයට මම මේ කිරියට ටික එකතු කරගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත කිරිය ටික. පොඩි ළමයි වුණත් හරිම ආසාවෙන් කන රෙසිපි එකක්. ඉතින් ඔයාලා try කරලා බලන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.